හැලෝ බොයිස් කොහොමද මම හිතන්නේ ඔයගොල්ලෝ මේ channel එකට අලුත් කට්ටිය මම channel එකේ වීඩියෝ දෙක තුනක් දාලා තිබ්බා. පස්සේ නවත්තෝ channel එක. ඊට පස්සේ ළඟදී game එකක් ගහන්න ගත්තා. ළඟදී දැන් මේ grounded game එක. grounded game එක. අපි අද හදන්නේ game boys. channel එකට අලුත් කට්ටිය තියෙතර මම අලුත්තර YouTube එකට ඊට පස්සේ පින් ගියාට පස්සේ game plays දාන අලුත් ගයක් හදුව කොහොම හරි ගයක් හදුව නෙවෙයි හදන්න ඕනට වෙන ඇති grounded මේ තියෙන ලොකු ගහ මෙතන තියෙන මේ මෙතන කොන්සල් ගහක් වෙන්න ඕන මම හිතන්නේ එහෙම වෙන්න ඕන කොන්සල් ගහක් තියෙනවා ඕන කන්වර්ටර් එකක් ගහලා තින්නේ පොළොව හදන්න දැන් නම් හදලා තියෙන්නේ බිම ඉඳලම රූෆ් එකක් දාලා හදලා තියෙන්නේ අතන ෆ්ලෝර් රූෆ් එක මම යූස් කරලා තින්නේ අරට පේන ඇති මට ඔය මේ අඩිපෙළ දාන්න වඩා ලේසි මේක තනි කෙලෙම්ම ගහලා මේ විදිහට ගහලා උඩට අරන් එන එක ඒක හින්දා දැන් මෙතන පොළොව ටික මම හැදුවේ නෑ හිතුවා පස්සේ මට වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා නිකන් මෙතන ත්‍රිකෝණයක් දාන්න බලන්න ඒක හොඳයි ඊට පස්සේ නම් තන්ට ත්‍රිකෝණයක් දාන්න හරි වගේ ත්‍රිකෝණයක් දාන්න හරි එන්ටින් හදන්න යන්න Feat of miniature engineering, that one. අපේ ජෙස් ටික දුර තියෙන ටිකක්. ඒ ටික ළඟට ගිහින් ආයිද. නේද මොනෝනේ. මේ දෙක විතරයි. මෙතන ඉඳලා අපිට පල්ලෙහාට දාන්න පුළුවන්ද? හරි try කරමු අපි. කොච්චර පල්ලෙහාට දාන්න ඕනද කියන ප්‍රශ්නේ නෑ මෙතනට. වැරදි තාවොන් දෙවියෝ අමර තුනක් ඉන්නවලු ඔල්ලගෙන පට්ට උඩ ඉන්න මට මේ මම පල්ලෙහා දේශ එක දෙන්නන්න මම පල්ලෙහා මුලින් ඉතින් ගහන්න හදලා පල්ලෙහා නිකන් හරියන්නේ නෑ වගේ මට සෙට් වුණා ඒකට මට සෙට් වෙන්නේ නෑ වගේ කොහොමද කෙලින් මේක යහගන්න බස් පහේරි බලන්න යන කොහොමද මේ ගන්න ෂේප් නේ මේ ගන්න මෙහෙම හදලා මෙතනින් ටිකක් අරන් අහිර වැඩි මේ යහවෙන්නේ අර බ්ලූටූත් වැඩ කරන්නේ නැති ඉන්නේ තියෙන්නේ මෙච්චර දුරට දැන් මගේ මේක කඩේ මොනවාද වේබ් ඩිස්ටෙන් ටික හදා ගන්න වෙයි වගේ හරි අත උඩට එන්න ඕන කම තිබ්බේ අපේ වුණාට පස්සේ අපිට වේබ් ඩිස්ටෙන් මොන වෙයිද අඩෝ මං හිතුවා මේකත් බග් කියලා මේ බලන්න අම්මට හිතු දැක්කද බොස් මේ අර කට්ටවල තියෙන හදලා නැහැ මේ තාම පේනව නේද මේවා තාම හදලා නැහැ අවුල දෙන්නේ මට මේකට උඩින්
කට්ට දෙකක් විතර ගහන්න වෙයිද? අඩුම මේයි උඩ හදලා මචං ගෙදර හරිද? මේ සුපිරි මේක නම් හැබැයි මෙතනට එන්නත් පුළුවන් බලමු හින්ද ඩැන්ඩිලයන් 6ක් තියෙනවා මට මොන හරි උනත් එන්න පුළුවන්. දැන් මේවයි මේ ඇතුලේ මේව හදලා නැහැ තාම මේ ගහේ ඇත්ත හරිද? තාම හදලා නැහැ නාර්ටි ඉබරයි ඔච්චර දුරට හදලාද කියලා ෂුවර් නැහැ. මේ පැත්තෙන් මම හිතන්නේ යටට යන්න පුළුවන්. ඔව් මේ ඇතුලේ යන්න. තාම මේව හදලා නැහැ. මෙතනින් එහාට යන්න බෑ. මෙතනින් එහාට යන්න බැරි හේතුව හරි අප්ඩේට් එකේ මෙතන බැලම හදලා නැහැ හරිද? අපිට මෙතන ඉඳලා තියෙනවා දුරක් හදන්න පුළුවන් වෙන්න. ඒ නැති ඕගොල්ලන්ට තේනවා. මොකද කණයක් එකක් පොඩි පොඩි කරේ. මම මෙතන තමයි ප්ලෑන් එක හදන්න තිබ්බේ. මේක උඩ ගෙදර. හිතන මෙතන මට හරියන්නේ නැති කියලා බලමු අපි. බිම හදන්න ගොස් මම අතර පල්ල හැදුවේ ක්ලේ වලින් හැදුවා හරිද? ක්ලේ වලින් හදලා මේ ගන්න උස්සන්න පුළුවන්ද? පොඩ්ඩක් මම හිතන්නේ ක්ලේ බේස් එකක් යන්න වෙනවා. මෙහෙරින්ද හදන්න පටන් ගන්න. මේක මේකටම කමන්නේ කාවට. මෙහෙරින්දන් වගේ ඒක තමයි හාට ගහන්න පුළුවන් හිතන බේස් එක ඩෙවලොප් කරන්න. මෙතන හදිලා කොහොම මම හිතන්නේ මේ අපිට මේ දෙකක් විතර ගහන්න හරින්නේ නැත්. ඒක යන්න පුළුවන්. මේකට මොකක්ද මේ GG හැබැයි හදලා වුණොත් මීට වැඩි අමාරු වෙනවා. අපි නැත්තම් මේ හැරියෙන් පස්සෙමුද? ගහේ අපි හදන් ආපු තැනින් පටන් ගත්තොත් නම් අවුලක් නෑ මට හිතෙන විදිහට. මේක වටේ හදමුද මං කියන්නේ අපි. ඒකට ගිහින් මේකෙත් හැබැයි බක්ස් වෙනවා මේව ඇතුළට යන්න පුළුවන්. මේ කොච්චර දුරට මේ හදලා තියෙනවද දන්නේ. මෙතන හැංගිලා ඉන්න පුළුවන් මචං. බලමු. අර ඉතින් මේක වටේ හැදුවා නම් පොඩක් අඩුයි කියලා බග් එක වගේ එක. අර අත්තේ හැදුවොත් නිකන් කිසිම අර ෆ්ලැට් ගතියක් නැහැ නිකන් කෑලි කෑලි මතු වෙනවා. මට හිතෙන්නේ ඒ දරාන හරි. අපි මේ කරපු දෙක කඩමු කමන්නේ. මේ ටිකක් දෙන්න ගන්න. This counts as research, right? අත්ත හොඳයි. හිතෙන අත්ත හොඳයි හරිද? අදන්න එවනට අවුල තියෙන හැදුවට පස්සේ මචං මේ කෑලි උඩින් යනකොට නිකන් අදුනාම හරි නෑ නේද? මේවා පාර හදිස්සියක්වත් බොක්ස් ෆික්ස් කරන්න කියලා මේගොල්ලෝ තාපොඩ්ඩේ ගිහි. මම අප්ඩේට් එකක් දීලා මේ එකපාර නැති වුණොත් බං මගේ ගෙදර බිම තියෙදි ඔක්කොම ටිකත් එක්ක එහෙනම් මට ගේම් එකත් එක්ක එපා වෙනවා. මොකද අප්ටයිමක් දීලා නැහැ හදන්නේ. ඒ හින්දා මට හිතෙනවා මෙන්න මේ හැරේ පටන් ගත්තාම හරි ගියලා අපිට මේ ලයින් එකේ. ඔව් මම හිතන්නේ මේ ලයින් එකෙන් අපි බේස් එක පටන් ගමු. වටේට ගහන්න පුළුවන්. එතකොට ගහේ මේ ටික කියලා. ඔව් අත්තට උඩින් හදන්න පුළුවන්. එතකොට අපිට ඕනනම් අප්ඩේට් එකක් දුන්නට පස්සේ මුන්ට මේ ගන් හදලා අපිට පුළුවන් නේද මෙතන අත්ත උඩින් තාම මොනවා හරි පල්ලෙහාට එන්න පොඩ්ඩක් මේ හැරින් පල්ලෙහාට ඇවිල්ලා පොඩි කැලලක් දාලා හදන්න. අර ඉතින් මම හොඳයි කියලා. හරි. එහෙනම් අපි මෙතන පස්සෙන් හදනවා. ඉතින් වයිච්චර අපි මම හිතන්නේ මේක ටැබ්ලට් වලින් හදමු. ඒකෙන් මේක හයියයි ටිකක්. හයියයි නෙමෙයි ටිකක් නෙවෙයි හොඳටම හයියයි. මට හිතෙන ටැබ්ලට් වලින් හදමු පානම් හරි කියලා.
nice one. අර වට ලස්සන ගියා. මේක අපි මෙතනට නෑ බලන්න. අපි මේ කැලේ ටික මේ උඩ මෙහෙම ගහනවද බං පේන්නේ නැති වෙයි යටනේ. අය යටින් බඩිනවා. ඔය යටින් පේනවා නේද? මේ මේකක් උඩ ගහලා තින්නේ කියලා. අඩෝ මේක මට බය දෙන්නේ බං ගැලවුවොත් එහෙම මාත් එක්ක බිමට වැටෙනවා හරිද? මේක කිසි අවුලක් නැහැ. බාන්කෝස් මම මහර විතර වැටේවි. බලමු. තරංගින් මෙතන තියලා නිකන් ගලවලා දාන්න පුළුවන්ද? ඔව් දැක්කනේ. කියන්නේ මේ පොළු කෑලි ටික අපිට වටිනවා හරිද? පොළු කෑලි ටික අපිට වටිනවා. මොකද අපි එක ගලවලා ටක් ගාලා අරන් තියමු. නැත්නම් ඕන වෙයිද බා. නැත්නම් පොළ වෙයි. හිතෙන්නේ අපි එක මෙහෙම ගලවලා මේක රීසයිකල් කරලා මේව කරමු කියලා. මොකද මේක නම් ගැලවිච්ච දෙයක් මම පොළ නම් බිමට වැටුණාට ප්‍රශ්නයක් නැහැ. ඔය පොළ නම් අහුල්ලකට ඇයි. දැන් මේවා අපිට හොයන්න අමාරුයි. මොකද අත්තහේ මොකද්ද මේ? හරි. හරි. ඒකින් එක ගලවමු. මේක එක ෂෙප් රොත්තට ගලවන්න ගියොත් මොකද්ද වෙන්නේ? අන්තිමට මම එහෙම එකක් ගලවන්න ගිහලා මට මේ ඒක දෙතුනා ගන්න. සැප් දෙකක් ජම්මට සැප් වටිනවා. බැන්ඩේජස් හදන්න ගියොත් අපිට සැප් තමයි වටින්නේ. හරිද? අඩෝ පට්ටයක් තියෙනවා. බලමුද බං එහෙම කියලා මේ ටික මේ වෙනවද කියලා. විතරනේ ගැලවිලා ඇයි දන්නේ නැහැ කියලා ඔක්කොම ඒ දෑනිය අපිට මේව වටිනවද? කපාර යන්නකෝ මේක අපිට එකපාර ගොඩක් අරන් යන්න පුළුවන් නේද? මේක ගොල්ලෝ. නයිස්. ඔය විදිහට තමයි කරන්න ඕනේ. පොඩි වෙලාවක් යනවා. බලමු රෙකෝඩ් වෙනවද කියලා. මයික් on රෙකෝඩ් වෙනවා. අම්මෝ වැටුණා යක්කෝ අත්පාහේ බං. කන්දන් බවල්ස් මම මේ රෙකෝඩ් කරන්න ඕනේ. මට ඊජී වෙනවා කියලා ඉන්නේ තියෙන්නේ. රාඩිය වගේ බම් මේ ටික ගැහුවේ. කොමට අයින් කළාම ගහනවා නම් හරි වගේ. මේක උඩට ගන්න මේව කරන්න. මේ ටික පොඩ්ඩක් අයින් කරලා ගන්න දැනට. මුලින් බේස් එක තමයි පොඩ්ඩක් ගහගන්න අමාරුයි. හැබැයි ඔය මෙතන පොඩ්ඩක් පට්ට ටයිම් එකක් කරන පට්ට වගේම තමයි පට්ට ටයිම් එකක් යනවා මේ ඉතර හදන්න. වෙනවද මෙතන ලස්සන මචං ආයිස් කුපියක් ය. ආයි කුපියක් තමයි මොකක් අපේන්නේ නැහැ හැටියට. මේ කලර් සෙටින්ග්ස් වෙනස් කරායින් පස්සේද කොහෙද මම කියන්නේ මෙහෙම වෙන්නේ නෑ. හවස ඒ This counts as research, right? අවුල නැහැ නේ බම් මේ මං කියන අර ඒඩිය පයිපින් වලේ
මට මේ වටිනවා බං. ඒක මම මේක ගලන්න නැත්නම් හොත් කරලා ගලවලා දාලා විනාශ වෙලා යන්න අරිනවා. ඕන එකක් වෙන්නේ වැටෙන්නේ කියලා ඩැන් ප්ලෑන් එක තේරෙන්නේ. ඒත් මේ අපිට මේවා වටිනවා මොනවාද? ෆුල් ඩිස්ටීම් වටිනවා. ඒවා හොයන්න අපිට පල්ලෙහාට යන්න ඕනේ බයි. කියන්නේ චෙස්ට් එකකට ගොඩක් අරන් ඉන්නත් බෑ. දැන් ස්ටෝරේජ් චෙස්ට් එකට අරන් යන්න තිබ්බා අනිත් ඒවා නම් මේවා හැම කරන්න බෑ මචං. මේකයි අවුල. හරිද? අනේ අයියෝ බා මට කියන්න බැරනවා මම මේ ස්ටෝරි එක ඉවර කරලා දෙන්න. කියන්නේ මේගොල්ලෝ මේ දෙකෙන් තාම early access වගේ එකක් නේ දීලා තියෙන්නේ. කියන්නේ අපිට ගේම් එක මේ කලින් ඇක්සස් කරන්න පුළුවන් මම හිතන්නේ. කියන්නේ කලින් ඇක්සස් කියන්නේ මේගොල්ලෝ මේ නිකන් බීටා අපිට බීටා ටෙස්ට් එකක් වගේ තමයි ප්ලේ කරන්න දීලා තියෙන්නේ. ඒකට මේ ගොඩක් බොක්ස් තියෙනවා තාම දැක්කනේ. ඔයාලා ගහ හදලත් නැහැ. කියන්නේ මේගොල්ලෝ තාම ගහ හදලවත් නැහැ. ගහ හදලත් නැහැ. ඒගොල්ලෝ මට පිළිගන්න නේද යාළුවෝ. දැනට පන්නා පත්තු කරගමු. බලමු වොයිස් රෙකෝඩ් එකක් නේද පොඩ්ඩක්. වොයිස් රෙකෝඩ් එක ගමන් තියෙන්නේ. නයිස්. ගත්තා. මෙතනින් දිනවා ගැල්ලුවා. මේ වීඩියෝ ස්ට්‍රීම් මචං කවුරුත් ඉන්නේ නැහැ. හරිද? එන්නේ ගන්නවත් බැරේ ඒක. දැන් බිමට දාලා තියෙන්නේ. අඩනවා වීඩියෝ ස්ට්‍රීම් ටික. කියන්නේ මම පට්ට විදිහට ගත්තපන් ආවා. එන වෙලාවක් ගියාම ඒක මේටි හදන්න මට අයිඩියා එකක් තියෙන අදහසක් හිතුන්නේ නැහැ. ඒ කියන්නේ මේ මොනවාද ඒක කියන්නේ මෙතනටම ගහලා කොහොමද එකයි බං. මේ ටික ගලවලා දාන්න මේ ටික එකපාරම. ඔව් ඒක ලේසි. දැන් මේවා මොලේ තියෙන්නේ. පොඩ්ඩක් තියෙන්න නැද්ද? කොහොමද කියලා ෂොට් එකට ගලවලා දාන්න. ඒක ලේසි මට හිතෙන්නේ. මේ ටික යට කැල්ල ඕනේ නැහැ නේද අපිට? මොකද මේ අපි දැන් ඒත් අපිට බේස් එකක් ඕන නේද ඉන්න. අඩෝ නෑ මුලින් කෑල්ලක් දෙක හදාගන්න හදලා තියාගන්න. ඒ කියන්නේ මේ මේන් කෑල්ලක් තියුණොත් අපිට ඉන්න පුළුවන්. ඊට පස්සේ ගගහ යන්න ඕන නේද? බලන්න කරේ කරා. මම හිතන එක හොඳයි කියලා බලමු බලන්න කියලා. ඉතින් ඒක ගලවලා වරෙන් කොට යාචිත පාටේ මම දුන්න වොයිස් මම මේ ස්නැප් එක එකතු කරන්න මේ හදන්න පාට ගොඩක් යනවා. මම හිතන්නේ මෙතනට ගිහිලා ඉතින් 1000කට එහා පැත්තේ හරිද? يعني අනිවාර්යෙන් ෂුවර් අද එච්චරට ගිහිල්ලා දෙන ස්නැප් මේ ස්නැප් පාට ගොඩක් යනවා මේව හදන්න. තම පට්ට ගොඩක් යනවා. හරි කොකේ අමාරු හරි. අනත්තන්ට තියමු නේද? අර මේ ටික පොඩ පස්සට ගමු අපි එකින් එක. ඒක හිතන්නේ කඩන්න ඔය කඩමු නේද? වැඩක් නැහැ නේද? ඒක හිතන වැඩක් නැහැ කියලා මොකද? අපි දැන් මේ ගල් වලින් මේ ගහන ඉන්න ගල් උඩට එන්න විතරක් තුනහර එතන ඉඳලා අපිට මේ එකක් විතරයි නේ ඕන. ඔව් අර මේ ටික දැන් කඩන්න බෑ නේද? හරි ටික අමාරු නේද යාළුවා? ඕ යකෝ උඹ ගැන මම බය වුණා. හරිනේ. මේ පාර හදන්න ඕන බොයි. මට අමතක වුණා. අපරාධේ බම් මේ පාරට ගෙනහැල්ලා දාන්න තිබ්බේ බං. ෂේ. what the hell බං. මේ
ටික අපිට කන්වර්ට් කරන්න වෙන්නේ. හරි. හොඳයි. හරි. ටිකක් දාමියා හතරක් තියෙනවා වගේ. හතරක් ටික තියෙන මේ ටිකක් හදන්න බැහැ. ක්ලෝඩිස් තමයි ඕන. නැත්නම් මේක දාන්න නැතනේ. අස්පටස් කල වෙලා වෙනවා මචං. අවුල දෙන්නේ දෙයි පට්ටේද. ගේම් ප්ලේ එක. වෙලා ය. සමහර විට මට ගේම් ප්ලේ දෙකක් එකට එකතු කරලා දාන්න වෙයි මම හිතන්නේ. ඒ මේ ටික අයින් කරලා මම ආපහු බේස් එක ගහන දැන ඉඳලා ඔයාලට වීඩියෝ එක අරන් ඉන්න මම හිතන එක හොඳයි කියලා. මොකද මේක බං ගලවන එක පට්ට වෙලාවක් යනවා. එහෙම තිබ්බට අර ක්ලෝලිට් නම් නැති වෙන සීන් එකක් තියෙන්නේ. ක්ලෝලිට් එක මම හිතන්නේ එක්ක වාග් වෙනවා මොන්ද නැත්නම් ඒවත් බං උඩ වැටෙන්න බෑ. ඒ වැටෙන්නේ නැහැ. ඉතින් මෙතන අවුලක් නැහැ කියලා පොට් එක නම් ලස්සනයි. දොරයට පොඩි ලයිට් එකක් තියෙනවා. නයිස් ගන්න. ඉතින් කියලා. මොනිටා. වැටෙන්නේ. ඔයා වැටෙන්නේ පාෂිකු. හරිද? මට කරන්න ඔක්කොම හබක් මචං. මේ ටික අපරාධ ගැහුවේ කියලා හිතනවා. අද සේව ඉච්චක් දාන්නත් හිතනවා. කම්පා යනවා. පරපෝලෙන් වැටෙන්න බැන්න. ගහන්න කලින් දේ වුණාද කියලා මතක නැහැ. මම ගහගෙන ගියා. වරු ටික අරන් ඇවිල්ලා. මේක පස්සේ ගම්බන් කපාලා අරන් ඇවිල්ලා මගුල. මට පායන. එතන ආගත් රාපොඩ්ඩයි නයිස ටක්කලා ගලා ඉක්මනට හරි ඒක ගලවනා අසන් ඉක්මනට තා ෆවුන්ඩේෂන් එක මේ පැත්තට වඩා බිග් කරලා හරිද ඒක මේක ගහ මේක රොඩි get hari ana tunna මේකට වටලා කියනවා ඒක කමන්නේ බා ඕන මගුලක් පිටතින් කියලා මොහොත කොමගේ අරු අඩු කැලරි මචං කත්තනේක සම්මේ නෑ මේ පොට්ටන් නැමච එක තියලා මේව කරා ඒක යවුල සම් ස්නැප් තියනවා බරපතල අයි ස්ටෝරේජ් එක ෆුල් කරන් හිටියේ ඔය මේ ටික හදන්න එකපාර හදන්න පුළුවන් හින්දා මේ වීඩියෝ එක නැත්තම් ඩිස්ක් වෙනවනේ ඒක මගුල වීඩියෝ එක නෙමෙයි මොකක්වත් ඩිස්ක් ඔක්කොම දිගේ හරිද වීඩියෝ අරකට විච්චාය වань පායනවා බලන්න ඊට මේ ඕනට විතර මේ යටපතුල නිකන් ගල් වලින් පේන්න ඕන හින්දා ගන්න කියන්නේ එක්සන් එකත් හරි ගල් ටික්කට මේ හැරින් පටන් ගන්න ඉතුරු ටික නිමිදට ගලවලා දාන්න යකෝ කතරි ගැලවුවා හරි අර පට්ට ගොඩක් බඩ තියෙනවා නේද කොච්චර මේ ටිකේ කොච්චර තියෙනවද කියනවා පට්ට ගොඩක් ගෙනවා බබා හරිද ගාස් කප මන් දන්නේ ගාස් කියපො මේකින් එන්න ගියට පස්සේ අරුවේ මෙතන යන්න ගියට මම පේන්නම් නෑ හරිද තාම සංගතයන් ඉස්සරහට පල්ලෙහාට යන්න වෙනවා මට හරිද
උඹලට පේනවා කොච්චර දුර මේ ගහට එන්න ඕනද කියලා. මේ ගහ කොච්චර සයිස් ගහ උඩට කොච්චර එන්න ඕනද කියලා ගහගෙන ආවේ. මම හිතන්නේ මේක හදන්න මට ඒ කියන්නේ මේකෙම ඉන්න බෑනේ මම ගේම් එකේ. මම හිතන්නේ දවස් දෙකකට වැඩි ගියා කොහොම හරි මට හරි. දවස් දෙකකට වැඩි ගියා. ඔක්කොම ටික හදන්න හරිද? හරි. මේකත් මේ ගන්න තියාගන්න පොඩ්ඩකට. තියාගන්න කොහේ ගන්න. හරි මේක නම් වැටි අඩෝ ඒක වැට්ට නයිසන් බා ආයලා හිටියේ ඒක නයිසන් તો මේ ටිකත් මේ විදිහට මේව කළා දාමුද එපා වෙනව නැත්තම් බා පොඩ්ඩයි ඉච්චර කරපු එකත් කරුව නැත්තම් ඊ ඩිස්ටම් කපලා යන තමයි උබයි ඒ මාත් එක තව මේ යාළුවෙක් සෙල්ලම් කරා. එයා ඉන්නේ රැට විතරයි. මේක සෙල්ලම් කරන්නේ. ලවල් රැට. දෙන්නෙක් සෙල්ලම් කරේ. එකක් ඵලයන් පොඩ්ඩක් එහාට. හරි. බස් කරන්නේ නැහැ. This counts as research, right? මට ක්ලේ වලින් හදන්න තිබ්බේ. උනට ක්ලේ වලට වඩා මචං මේක හොඳයි. ක්ලේ වලින් හදන්න කිව්වේ ක්ලේ වලට වඩා මේ ගලුත් දාලා හදන්න පොඩ්ඩ හයිය වගේ කවුන්ට් එකේ. හරි. වෙන වීඩියෝස් එකක් මගේ මට පිළිවෙල කරයක් කියන්නේ. අටම උඩක් තියෙනවා. මේ බටන් දාපොඩ්ඩක් නැත්නම් දාපොඩ්ඩයි හරි මේක විතරක් ගහන නවත්තමනේ ඒක මට යන්න වෙන්නේ නැහැ එහාට මම හිතන්නේ හරි කන්ට ගියා මේක දාගෙන නැත්නම් කොහෙද බයික් එකේ අඩෝ වයිබා ඒයි මට මේක මේව කරන්න දෙත්තේ ඊටොකෙත් ගන්න දෙන්න සපෝටින් 3 කියලා වැටෙනවා මේක ඕනේ අපිට සාමත ගන්න මේ දන්නේ මේ මොකක්ද ලකන්දර කෝස්සක් තියෙනවා හරියට මෙතන සපෝටින් සීන් එකක් තියෙනවා This counts as research, right? ඉම්ම කල්ලා දාමු ඉවරයිනේ කතාව. බෝරින් යන්න මෙතන බත්තරෙන් ඉන්දියා මත් වරින් යන්න උඹ පට්ට ගොඩක් තියෙනවා වීඩියෝස් තියෙනවා මේ කරකවල මේකත් තියෙනවා ඒක හරි අපිට යන්නේ දැන් නැහැ ඒක පොඩ්ඩක් හදලා ගමු එනට වරෙන් මේ පැත්තට හොගට්ටයි හරි අම්මෝ බාස් ගෙනවා මම හිතන්නේ වෙයි හරි කමන්නේ හරියට හරි බොයිස් හරිද
අත්හරි. මට හිතෙනවා නිදාගෙන නැගිටින හරි වගේ කියලා. මොකද 2යි වෙලාවනේ. පැය 8ක් කියන්නේ මචං. එතකොට 4යි. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ මෙතන තමයි පාර ගහලා තියෙන්නේ. පේනවනේ. පට්ට උඩට ගහලා දෙන්නේ පාර. කවුද වගේ රතන හදලා තියෙනවා. මේ පේනවනේ මම ක්ලේ වලින් ගහපු එක. හරිද? අන්න ක්ලේ වලින් ගහපු එක මචං. හරිද? දැන් කවන්න අපි නිදාගන්න වැඩ පටන් ගමු. 10යි නැගිටිනකොට මාට මම ඇත්ත ජීවිතේත් නැගිටින ටයිම් එක. නයිස්. තේරෙනව නේද ක්ලේ කොට. එක්සන්. දෝලයක් තියෙන එක. පණ්ඩ මොස් කරගමු. මම මේ කරු එළියට ඉන්න ලයි පණ්ඩ පත්තු කරගෙන. මල්ටිප්ලේ ගහන්න කැමති කවගෙන් කරන්න මේ බිල්ඩ් එක කරා බිල්ස් කරන්න අතල ප්ලේ කරන කවුරු හරි ඉන්නවනම් කැමති නම් මේ සෙප්ටෙම්බර් මටත් ඉගෙන කවුරුත් මේ යහන්න කවුරුත් හොයාගන්න දෙන්න තු හිටියේ ඉතින් හොයන්නත් නෑ කවුරු එනවනේ තා බුදුර අම්මට පිළිවෙන දුරක් එන්න ඕන අය ඔන්න හොමයි තාත් කැමරා ටිකක් ඉවරයි කප්පෝ එන්න අපි කාරිද හරි nice continue that part no dimas kallama dalanne metan iteko yeah ada macam podi case එක යනවා දරුවා ඊගටින් බා යා Amahan sendiri ya. Pula. Ngarin darah dari ayam pun. Nanti dia neta hamil itu. Ini orang dia orang apa ni itu? Loli itu. Naik kau dia ya. Habis itu dia orang. Badai, Allah benda. බලලා වෙන එක නිකන් මේ පට්ට වෙලාවක් කියන එක මම කියුවේ දවස් දෙකක් යන මේක මට ඔලුවට එන්නේත් නැහැ මේ කොහමද හදන්නේ කියලා හරිද අතරින් හදමු මෙතනින් හදමු කියලා දැන් ඔයාලා මන්නම් කියන මේක මේව කරලා දාන්න අයියෝ අයියෝ බා හරි කවන්න මේ ටිකේ දැනට අල්ලලා දාමු මම අල්ලම වල ඉඳලා හදන එක ලේසි නැත්නම් එපා වෙනවා වගේ මට අර කරන්න දෙන්න මම හිතන්නේ ඒකේ මම හිතන්නේ සපෝට් එක කියන්නේ එකක් හැදුවට පස්සේ ඊළඟ එක හදන්න ආයෙ ඉන්න ඕන බා. ඔක්කොර ගෙම කේස් එකක් තියෙනවා හරිය. ඒක කැඩුව හරි කමන්නේ. අපි මුලින් ඉඳලාම හදාගන්න යමු. මේක අර පිළිවෙලකට හදන්න ඕන දිනයක් තියෙනවා. මොකද නැත්තම් හරියන්නේ නැති ඉන්නක් තියෙනවා. ඒ කියන්නේ පිළිවෙලට හදාගෙන යන්න ඕන නැත්තම් බෑ. එහෙම තියෙනක් මොකක් හරි ඉඳි තියෙන්නේ. දැන් බලහන් අර ඊට මෙහා එක ගන්න දුන්නේ නැහැ මට. මේක ගන්නවා. හරිද? මේ පොඩි කැලලත් මම යනවා හරිද? ඔයදැක්කද? අපි ඒක මම කැත වැඩි එක. ඔය මේ බාග කැලි නෑ නේද? ඒකත් ඇත්ත. බාග කැලි නැති එකේ එකම තමයි ඉතින් යූස් කරන්නේ. හරි. ඒකත් ඇත්ත. ඉන්ද පැත්තේ උන් සාදාරණ නෑ මචං. හරි. ඉතින් මම අයින් කරලා දාන්න බෑ. පාරමෝග වැඩක් නෑ. आगे पाले अंदर पुलो kalau पाले अंदर यार मंगलो apa ya kayak apa ya kayak jadi patang lo macam ada deh benda patang dah ini kan Honda ini jadi A little elbow grease and ingenuity, as Grandpa says. එසන් මේම තමයි යන්නේ හරිද? දැන් මෙහි ඉඳන් වටේටම යනවා. ඒක හිතේ උස ඇති.
ඒක මම පල්ලෙන් ගිහින් තියෙනවා ප්ලේ ටික පල්ලෙන් ගිහින් ගෝවලින් යන්නේ මාත් එක්ක එනේ ළඟින් තියෙනවා මචං නැත්තම් හදන්න හරි නයිසන් දැන් තියෙන නේද මචං මේ ටික රස්සට රික් කරලා යන්න හරිද ඩෝඩෝ ආන දැක්කද අර කියන මචං දාපු පිළිවෙලට තමයි මේක වීල් කරන්න පුළුවන්. කියන්නේ දැන් ඔබ දැන් මම මේ කොනේ ඉඳලා දාන් ගියා මට මේ කොනේ ඉඳලා හදන්න. දැන් මට මේ කොනේ දැන් මේක අයින් කරන්න පුළුවන්. මේව අයින් කරන්න පුළුවන්. පුළුවන්. ආන මේව දෙන්නේ නැහැ. එහෙනම් මුලින් මම මේව අයින් කර ඕනේ යන්න. අනේ මන් දවන්නන්නේ නැහැ. ඔය මොකක් හරි ගමන්න. අර සකපයින් මොකක්ද මේ ගහේ. ඒ කියන්නේ අර අපේ කැමතිද මේක කරන්න දැන් හිතන්න මොකද හිතත් ඒකත් දානවද නැත්නම් ඒක වෙනද තියෙනවද මේක හරිය තනි ගලක් තියෙනවා ඒක ගන්න හරිය නෑ ඒක අපි දැනට ඔන්න ඔතෙන්ට දාන්න හරිද මෙතනට ත්‍රිකෝණ තමයි හරියන්නේ කියන්නේ ලොස්සේ හැදෙන්නේ මේ කරන්නේ ඒතර දැක්කද ඒතර අත්තන පොටි ඒ පොඩෙන් හරි දැන් ඒත් මෙතනට ඕනේ ඒක හරිද බලන්න මෙන්න හිතේ යන්න එකක් දාලා හදන්න ඉවරනේ දැන් පටන් කිව්වක් නෑ ඉතින් හරින ඔව් ඒක තමයි ලේසි අන්න බලපන් දැන් මම බේස් එක ඒ කියන්නේ මම ගහන පිළිවෙලට තමයි ඒක වැඩ කරන්නේ හරිද හදන්නත් පුළුවන් මම ගහන බෑ මම හිතන්නේ අපි පිළිවෙලට හදන්න කියන හරි වගේ අවන්න පිටිගාවෝගේ ඔව් එහෙම තමයි වැඩ කරන්නේ හරිද ඉස්සලා අපි පොඩි මේකක් වගේ බැඳගෙන යන ගහ වටේම යන්න පුළුවන් ඒ කියන්නේ ගහ වටේම හැදුවා හොඳයි කියලා මේ ටික අපි ටික ළඟට ගමු එහෙනම් මුලින්ම හදා යන්න ඕන වටේට හදා යනවද නැත්නම් අපිට ඉතින් වටේට හදන්න හරි කියලා nice මෙහෙම හදයි යන්න කියලා මගේ නම් අයිඩියා එක හරි කලින් මොකද ගස්සේ සයිස් තියක් ගහගෙන තාම අයිඩියා නැහැ මට කොහොමද හැදෙන්නේ කියලා ඒක තාම අයිඩියා එකක් නැත බලමු ෆොටෝ මොඩ් එක දාලා පොඩි ගතියක් කියනවනේ මේ ඉතින් එන්න ගොඩක් උස්සන්න ඕන මචං හරිද විතර ගහ වටේට පුළුවන් හරිද යා හරියට මෙතන මෙහාට ටිකක් විතරට ගහලා යන්න බේස් එක නැත්නම් අමාරුයි ඒක මෙතන හදලා යන්න තෝරනවා I would rather have my dad's cooking. බලමු මේක දැන් 700 ගානක් තියෙන්නේ. ප්ලේ නම හිතන්නේ මම යටත් ටික හැදුවොත් යන්න පුළුවන්. අපිට ලොකුට ගහන්නේ ඒක තමයි ඩෝන පොඩක් දේවල් දාන්න තියෙනවා
මට දැන් මේක හිතනවා නම් පවමනොට් බේස් එක වගේ කියන්නේ තියෙන දැනට ආපු තියෙන හොඳ මේක තමයි හැදුවේ මචං. ඒ කියන්නේ ඒක දැනට ආපු තියෙන හොඳ මේක මෙහෙට යන මේක හදන්න බෑ මචං. අනේ හදන්න පුළුවන්. සපෝට් එකක් ඕන. ඒ කියන්නේ අනේ මන්ද මට තේරෙන්නේ නැහැ මොකක්ද කියන්නේ. ආයෙ නබන් ඊයෝ ගන්න හදන්නේ. පවර නම් ඇති නේද යාළුවෝ. අන්නද තව පන්නලා අරන් ඉතින් රෝණි ගහලා ඒක ඉස්සරහට මචං මේ ගේම් වල අර ඒ කියන්නේ සිප් ලයින් එනවා. This counts as research, අපිට අර right? පැත්තට අර පැත්තට පයින් හීල් පැත්තට ඒතර ඒ මේ සෙට් එකටම අදින්න පුළුවන් මෙතන ඉඳලා. හරිද? මේක වැහෙනවා. මේ හැරීට ලොකු තැනක මොකක් ටවරයක් ඔයක් අපිට ගහලා ඒතර මේ පැත්තට මේ මැප් එකේ මචං මේ ගොඩක් එනවා. හරිද? අපේ මේ පැත්තට ගොඩක් වැඩිපුර තියෙන හින්දා අපිට මේ පැත්තෙන් සිප් ලයින්ස් එක මේ පැත්තට අදින්න පුළුවන්. අර මැප් එක වෙනදී මේ ගොඩාක් මැප් එක ඉන්න දින අපිට තාම පොඩ්ඩයි දෙල්ලම් කරන්න දීලා තින්නේ ඒගොල්ලෝ. නිතර මේ විදිහට ලොකෝට ගේ ගහගන්න අපිට පාඩුවක් වෙන්නේ නැහැ කියලා. මොකද අපිට මේ හදන්න පුළුවන් නිසා. එතරෙන්න ඔය යන්න කොමෙන්ට් අපි ඒ වටේටම ගහන් යමුද මචං? මට හිතෙනවා ඒක හොඳයි කියලා. පොඩ්ඩක් ඇවිදිනකොට අවුලක් නැහැ නේද? බලමු. පොඩි තියෙනවා නේද මේ වලවල් වලින් ඉදිරියට. එහෙම නැහැ ඒක ඉතින්. එහෙම තියෙන්නේ නැත්නම් ඉතින් අර කිසිම නිකන් රියලිස්ටික් ගතියක් නැහැ. අපිට රියල් ෆීලිං එකක් නැහැ ඉතින් ඒකට. මට හිතෙනවා යකෝ මේ හයිවී ගැන මොකද දන්නේ නැහැ කියලා ගහ වටේට මඩින්නේ. අපි අදලා බලමු නැත්නම් මේ ගන්නේ අපිට දැනට වටේ හැඩක් කරගන්න පුළුවන් මම හිතන්නේ. මේක නැදලා බලමු මේ පැත්තේ. මේකනේ පාර මේක මෙහෙට ගිහින් මොනවා ගන්නේ. A feat of miniature engineering, that one. Military ni ako mama civil engineer. Dede civil engineer ni තමයි මේ විදියට ගේම් එකේ. ඇත්ත ජීවිතේ නෙමෙයි. හරි දැන් හරි. කරගියම් නැත්තම් යන්න බැරි වෙනවා. එකක් දානවද මචං? මේ පොඩි කෑල්ල මොන හරි වෙන්නේ. අය තියෙන්නේ බං එපාගේට කූපිරියක් මචං හරිද? මේක අපි මොකද බාව හෙක්ටර් දායියා. වරිගන්න. හරි එන්න දැන් හරි. නයිස් බා. ඔය තියෙන්නේ බා කූපිරි. ඒ කියන්නේ මට තාම හැඩේ ඒ කියන්නේ ෆවුන්ඩේෂන් නේ තියෙන්නේ මචං. තාම ෆවුන්ඩේෂන් එකේ ඉඳලා මට ගේ අදහස් එන්නේ. මම ෆවුන්ඩේෂන් එක ගහන් යනවා මචං වටේට ඕන දෙයක් හොයන් කියලා. අපිට හදනවා නම් හදන්න පුළුවන් නේ. මට නම් එනවා ඒක ගහන් කියලා අපි බලමු. අපිට වැඩ ගොඩක් තියෙනවා වෙයි. දැන්ට මේක දැන් මෙතන රවයක් එනවා. අපි පොඩි දෙයක් ගහලා දාමු. ඒකට ගොඩක් යනවා. නෑ ඒකට නම් ගොඩක් නෑ මම හිතන්නේ.
බග් වෙන්නේ නැහැ වැටෙන්නේ නැහැ. බග් වුණාට වැටෙන්නේ. අන්න ඒ වගේ දැන් බලන්න ඕන මචං නැත්නම් මල්ල වංගුල ගහ ඇතුලේ බග් වෙනවා. හරිද? දැන් හරි. ඇවිල්ලා තියෙනවා මචං. ඊදර ලොකු වෙන ලොකු ගයක් වගේ එන්න හදන්නේ බලමු. අයිඩියා එකක් මට නෑ. ඒකම තමයි අයිඩියා එක තිබ්බේ. මචං මම හිතන්නේ ගහ ලොකුම ඊදර ගහන්න ඕනේ කියන්නේ. මේ ගහ පිරෙන්නම වගේ එකක් ගහන්න පුළුවන් නම් කරනවා කුකුලියක් තමයි. හරි පොඩි දාස්කේ ඇල්ල සෙට් වුණානේ. කවමන්නේ බා. හැමදේම ඉතින් ඔහොම හදන්නේ කියලා කියමු මචං. හදන්න වෙන්නේ නැහැ. හරිද? එන්නේ පොඩි හොඳරේකුත් තියෙනවනේ ඉතින්. මම එතකොට පොඩි අවුලක් තියෙනවා හරිද? තෝත් කරන්නේ නේද? මම ග්‍රවුන්ඩඩ් ගේම් එක ගෙහුවේ නෑ. අපි මල්ලිනම් බෝයිස් ගැහුවා ඒක පැලෙන්න හරිද? ඌ වැටෙන්න එපා. වැටෙනවනේ. එතනට අපිට ඒක ගහන්න වෙනවා මචං අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඒක කොහොමද එතනට ගහන්න. නැත්තම් අපිට ඉන්න බෑ එතන ගහේ. එතන ගන්න. නැතිසනේ වැටෙන්නේ. හරි. මේසන් මම ඩවුන්ලෝඩ් 1 එක ගැහුවේ නේද? අපේ මල්ලි තමයි ගැහුවේ. මම දැන් ගේම් එක මම හිතුවේ නෑ يعني මෙච්චර කට්ට කියලා. මම සර්වයිවල් ගේම් එක කියලා ලෝගෝ එක එහෙම ගහලා නෑ හරිද? මං ආතල් එකට යරුනේ මේකෙන් තමයි. මේක පට්ටයි යවුවා කියන්නේ මම ස්ටෝරි ඉවර කරා කොහොම හරි. ආයෙ ස්ටෝරි එක තමයි මුලින්. ඒ කියන්නේ ගෙවල් හදුන්නේ නෑ මචං. ගෙවල් හදන කලින් ඔක්කොම අන්ලොක් කරලා මම කරපු වැඩි ඔන් ටූල්ස් ටික දිනවනේ බං. හැම එක ෂවල් එක එතකොට ඇක්ස් එක ඔය ඔක්කොම ටික ලෙවල් 2 දාගත්තා. ඊට පස්සේ කරේ මචං තනිකර මැප් එකම එක්ස්ප්ලෝර් කරපු එක තමයි. ඒත් එක්ස්ප්ලෝර් වෙච්ච නැති තැන් තියෙනවා. මම මගේ බෑග් එකේ මොකක් කරේ කරුණා මචං තාම. මේ බලන්න ඇනලයිස් කරලත් නෑ. කියන්නේ තව කොච්චර දිනවද ගියාම ඇනලයිස් කරන්න හරිද. එතන මැප් එකේ මෙන්න බලන්න. මැප් එකේ මේ තැන් වලට එහෙම ගිහිල්ලා නෑ මේ. තාම ඒ ටික ගිහිල්ලා නෑ. මෙතනට ගිහිල්ලා නෑ. તો මේ පැත්තට තාම යන්න උන්නේ නෑ. හරිද? මෙන්න මේ චුට්ටට ගියෙත් නෑ. ඒක නම් මොකුත් නැතුව ඇති කියලා හිතමු. මේ අයින් වලට ගොඩක් ගියේ නෑ. මේ හැරියට ගියේ නෑ. එතකොට මේ අයින් මේ පොඩ්ඩට ගියේ නෑ. මේ අයින් දිගේ මේ ටිකට යන්න ඕනේ. අපිට අපි එක්ස්ප්ලෝර් කරමු. වීඩියෝ එක දාන්න ඕනේ ඒක. දැනට ගෙදර හදන එක අපි ලොකුවටම තියාගමු. මෙතනට දාමු. ඒ කියන්නේ මේ ගේ ඇතුලේ බලන්න මේ ඇස්සෙන් ගහන්න පුළුවන් කියන්නේ මේ ඇතුලට වෙනකන් යන්න පුළුවන් මචං. ඒ කියන්නේ මේ හදලා ඉන්න හිතේ. මේ එහෙම කරලා තින්නේ ඒක එහෙම යන හින්දාද කොහොමද? දැනට මේක මේ ගේ වටේටම ගහගමු හරිද? ඒකට මම හිතනවා මේක ලේසි වෙයි කියලා අපිට. කරලා යන්න. මොකද ඒතර අපිට ගේ වටෙන්ම යන්න පුළුවන් නේද? මේ පැත්තේ නම් පේන්න දෙයක් නැහැ නේද බං? අර ගෙදරක් පේනවා. එච්චරයි නේද? අන්න ඒක ගන්න. අයියෝ අමිගේ රේන්ජ් එක. මගේ වෙනම ගියක් තියෙනවා පොඩි ෂෝට් පේන්නේ නැති මේ පොඩ්ඩයි. අර මේ හෝම් 1 කියලා දිනව පේනව නේද? ඒ කියන්නේ අපි මුලින්ම මචං මේ කොළ වලින් හදපු ගෙදර ඇද්ද? ඒක සෙට් උන්නේ නැහැ. කොළ වලින් හදපු ගෙදර හයියත් අඩුයි වගේ නිකන් එච්චර සෙට් උන්නේ නැහැ. පරමම හොය හිටියා මේ එකක් හදන්න හරිද? මම මුලින් මේ පැත්තට ආවේ නැහැ. පට්ට හතු ගොඩක් ඉන්නද මේ ගහයට. ඔයගොල්ලෝ බැලුවොත් දකින්න පෙන්නන්නම් මම. ඒ කියන්නේ හැම જાති ඒ කියන්නේ මෙතන වන් හොඳයි කියන්නේ මෙතන ලූට් තියෙනවා ගොඩක් හැම જાතියින්. ඒ කියන්නේ ඕන જાතියේ හැම જાතියෙම ලූට් කරා ගන්න පුළුවන්. ඒ කියන්නේ තාම මැප් එක වටේ තියෙන ඕනම ලූට් එක මේකේ තියෙනවා. ඒ කියන්නේ ඊසි මචං ලූට් නම. ඒක ලේසි නික හදලා ගන්න බං කොහොමද ඒ ඉයේ ප්ලට් අඩුවෙන් යනවා මචං පොඩි ඒස්සක් තියෙන ප්ලට් වල ඩවරින් කොම් පොඩ්ඩක් කවන්න බේස් එක හදාගත්තා නම් මචං ඊට පස්සේ මේක බිත්ති යූස් කරන්න තියෙන්නේ මට තාම අරගත්තේ මේ මදි වුණා කියන්නේ ඇති උන්නේ නැහැ මචං. ඒ කියන්නේ පළල මේ අපි තාම ටික එළියට පන්නන්න ඕන කියලා හිතනවා. මොකද නැත්තම් මම මදි වගේ. මේ කියන්නේ ඉඩ වාදුවන් කියන්නේ රත්තරන්
නම් ගන්න බෑනේ. තනි තට්ටුවේ ගහන්න ඕන මචං. ඔක්කොම ටික දාන්න කියන්නේ දැන් මේ අපේ බගීලට ඉන්න තැන කොයි ඒ සේරම මෙතන තියෙන්න එපා බා. දැන් ඔක්කොම එක හොට් එකට තියෙන්න ඕන. අන්න බා ඔක්කොම ටික ප්ලේ ආවද කොහෙද බා? මම හිතන්නේ බෑ. අයියෝ හැම තැනම. කමන්නේ. කවුලක් නෑ. ඒකට මෙහෙන් ගහලා තියාගමු. එතකොට අපිට ලේසි. ඕ තා පොඩ්ඩෙන් දීම බා. අනිත් ඔයාලට ඒක ඇති කියලා මේක බලන්න. ඔය සඩු පාඩුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ ප්ලේ එක හොඳ නම් ලයික් එකක් දාන්න මචං. හරිද? ඔයගොල්ලෝ දැන් වුණත් ලයික් එකක් දාන්න පුළුවන්. ලයික් එකක් දාලා සර්ප්‍රයිස් පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න. මේ ඉස්සරහට මේ ඉස්සරහට ගේන්න මම අනිවාර්යෙන්ම ඔයාලා කමෙන්ට් එක ගන්න ඕනද මචං? බර කමෙන්ට් එකක්වත් ඒ කියන්නේ සබ්ස්ක්‍රයිබ්ස් ඕනේ නැහැ මචං. මට ෆෝලෝ ආදල්ලක් තියෙනවා විතර ගේම් ප්ලේ එකේ මචං එන්ජොයි කරාද වගේ සීන් එකක් තියෙනවා නම් මට පොඩ්ඩක් කියන්නේ අර විතර හතුරක් තියෙනවනේ බා. ඇත්තම මට වගේ බලන්න ගේම් ප්ලේ එකක් බලලා ඒක බලලා කමෙන්ට් එකක් දාලා ආ ඒක නේ හොඳයි කියලා බලත් මම සතුටින් බලත් සතුටින් මම උතුරයි. ඒ කියන්නේ හරි නැත්තම් මචං මොනවද අඩුපාඩු වෙනවා. හරි නැත්තම් හරි නෑ කියලා හිතන්න නෝලන්න. හොඳයි ඒක මචං. A feat of miniature engineering, that one. හරිද? එඩිට් ඉන්ජිනියරින් යකමන්ද කිව්වා උඹට හරිද සැරයක් බේසික් යට. මම මේ ඔයාලට මෙටීරියල්ස් එකතු කරන තැන ඉඳලා කරේ නැත්තේ මචං. මෙටීරියල් එකතු කරන එක ටිකක් බෝරින් වගේ. කියන්නේ තමයි පට්ට බෝරින්. මම මේ දවස් ගන්න. හරියට හරි. අපි අතන්ට යන්න බලමු. අඩෝ. තහෙල්. මට වෙන්නේම ඔය වගේ වැඩේ. නයි ජීජි. අඩමු පාන්න මම තතේරලා ඉන්නේ මචං. මේකේ භාග්‍යයක් ගෙන්න ඉන්න පුළුවන් මචං. ආය කඩාගෙන ඉඳලා ඉනි පස්සේ වගේ තැයි. ඔය සඩ පොඩි ගැම්මක් තියනවා නේද? පොඩ්ඩ දැම්ම වෙලාවලු 9යි නේ. අපිට නිදා ගන්නත් පුළුවන්. අර මම පල්ලෙහාට ගියා නම් හොඳයි කියලා හිතනවා නිදා ගන්න. මොකද ඔයාලට පේන්නේ නැහැ කියලා හිතන මට හදනවා. පල්ලෙහාට ගිහලා එන්න ගියාම පා යනවනේ. උඹට පේනවා නේද? ඒක තමයි. ඒ බෑක්ම අවුලක් නැහැ වගේ මේ ඌරට ඉතින් අර ලූට් ටික ගහලා තියාගෙන කකා බිබී ඉන්නයි තියෙන්නේ ඉතින්. ආවදල් දෙයි. ඒක තමයි වැඩේ. හදමුක දැනට අපි මේක එතනට නේද ඉන්නවා. හරි. හිතන්නේ අපිට එහෙම පිටියක් තරන් යන්න වෙයි වගේ කියලා. වරන් මෙහෙට පොඩ්ඩක් අනිත් එක මට තියෙනවා. හරි. let's go මචං. මෙතන වල හදලා යනවා. නෑනේ. අඩෝ මේ මොකද්ද බං උනේ එතන? කමක් නෑ කොහොමද කරේ වෙච්ච දෙයින් කියලා තියෙන විදිහට හදලා අයියෝ නයිස් ඔක්කොම පාරිය මේකත් කරලා මෙහෙම අරගමු. හරි නැත්තම් මේක පිළිවෙල නැතිනවා. අන්න ඒක වෙන්නේ. දැන් මෙතනට තනි ගලක් දාලා ඉවරලා අපි එනින්දර මේව කරලා හරි මෙතන එකතු කරන්න බැයිද? බැරි වෙන්නේ නැත්නම්. හරි
තේරෙන්නේ දාගෙන මම කොහෙද ඉවරයි. හිතන්නේ කියලා දාන්න දෙන්නේ නැති මොකද යාළුවෝ. මේ අර ගස් වල බං අතු කැරින්න කේස් ඒවා. ඔය තියෙන්නේ අර මේ ගස් වල අතු වල ඇතුළට ගියාර හරි පොඩි ඉඩක් ඇතිලා එතනනේ. උලක් නෑ. අන් හදන්න පුළුවන් වෙන්න පිට නැත්තම් යාට හාල් කරවන්න. අන්න වැරද්දුවා. දෙපී ගන්න තියෙන්නේ. මදි වේදම මට හිතන ගන්නට වඩා ටිකක් පොඩ ලොකුවට ගියක් හදන්න මචං. අටු ඊත් මදි වෙනවා. මොනම කුලක් බා. කානේ. පොඩ මාක් කරි කරොම්. අනි කෙලින් ගන්න ඉවත් ඒ පායන අරවන්න කො එක ජහලවම නැත්නම් ඉතින් එළියෙම ගෙන්නවට. ඒ ගැන මචං මේක දැන් කොච්චර කරත් මේම හදන්න බෑ. අතනින් හිඩසක් ඉතුරු වෙනවා. හරිද? ඒ ගැන මම ඒ කරපු විදිය. ඒ තමයි වැඩේ. ඒ කියන්නේ ඒක කොහොම කරත් ඉතුරු වෙනවා. දැන් මට එන්නේ නැද්ද මම බෝ ගන්න ගිහලා මම වැටුනොත් මට දෙත බෝටි දැස්මයි. මේක ටිකක් අපි තාම මේව දෙකක් විතර පන්නමු දෙලියට. ඒක පැන්නොත් ඇති කියලා. හිතන වොයිස් අපි නිදාගත්තම හරි කියලා. නිදාගෙන ඉන්නද මම කියන්නේ. මේක ස්ටික් කරනවා නැත්නම් බාරේ පායන එක තුනක්. අර දේශික යාර කොහේ ගිහිල්ලාද යකෝ. reach කරන්න බෑනේ. what the hell? හරි. මේ කැලලත් අපි කියමු නේද බම් මම හරි අපිට. එනකොට මේ පාර හදන්න දෙන තාම ඉවර නෑ. තාම ඉවර නෑ. දෙවුණා. nice one. බාගිය වරෙන් කොඹ යන්න අටු උඩ රීච් කරන්න බෑ. කොහෙද බාගි ඉන්නේ? ඌ බාගියලා බාගියෝ නෑ මට යන්න කපුයිද පොඩි වතුර ප්‍රශ්නයක් යනවා බෝයි. I can feel my cells rehydrating. මම FTT ගහන කට්ටිය කැමති කොහොමද කියලා දාන්න. මට පොඩ අමාරු නම් මම උඹලා ආපු කොහොමද කියලා මම මේ විදිහට කරන්න. අන්න මට මේ විදිහට බලන එකක් පොඩි ආතල්ලක් තියෙනවා. හැබැයි මම අර ඩිලීට් කරනකොට වගේ අට්ටමාරි වැඩේ හරි. හරියට ලෙවල් කරගන්න බෑ. කැපවයින් වලිවල දින මචං FPP ගහන හොඳයි. ඊළඟට ඩොජ් කරන පැරි කරන සීන් වලට වාසියක් තියෙනවා පොඩි. ඒ පොඩි කැලලක් තිබුණා. මාරවා මේක වැඩිපුර ගැහුවනේ. බොන්ඩ් එක පිටින් ගියලා. බත් වලින් පැත්තට. ahala
ඔයස් දෙවනි ක්ලිප් එක මම මේක රෙකෝඩ් කරන්න පුළුවන් පැය හරිද පැයෙන් පස්සේ ආයෙ රීසෙට් කරනවා මම දැන් ඉන්නේ අතනින් ඉඳලා රෙකෝඩ් එක ඉතින් ටික මචං මේක හරිද ඒ කියන්නේ මචං හරියටම පැයක් මේ ටිකට ගිහිල්ලා tahuddin kami hamarin yakko liwa betul දැන් ඕක අවුල දෙනවා මෙතනට ගෙනාවා වගේ ඊපාර දැන් ආපේ හැපැත්ත ගහන්න ඉස්සයි යනවා පාන හරිද ඇත්තිද බං පරාල ඇද්ද අපිට බං ගොඩාක් ඕනේ කියන්නේ අපිට මේක හැබැයි ඕන නම් අර හැපැත්තත් ඇදලා ගන්න පුළුවන් තට්ටු වලට අපිට ඕන එතනින් පොඩ්ඩක් පඩි පෙලක් වගේ ගහලා අම්මට අතන සුදුයි පොට්ටක් ඕනම් ගෙවලා ඒ හැදලි වුණාට පස්සේ මචං අපිට මෙහෙම වටෙන් යන්න ඒ කියන්නේ ගිහලා පඩි පෙලක් දාලා ලස්සනට වැටකුත් ගහලා අපිට එහෙම හදන්නත් පුළුවන් දැනට මේ ඇද්ද අපි දැනට ඉස්සරහ පැත්ත ගහගමු මචං මට හිතෙන ඉස්සරහ පැත්ත යවුණා හොඳයි කියලා අපි තාව පෙළිය ගහන් යන්නේ හරිද අන්නලා ඕල්ඩ් එකක් හදමු මොකෝ ඔන්න අනත්තෙන් එකක් දෙනවා නේද මේක හදන්න හදන්න හරි ඒක විතර මේ පාවල ඇති කියලා අපිට ඒ වටේ මිඩක් තියෙනවා අපිට තව ඕන නම් ඉතින් එහෙම මෙහෙම එක જાති ගෙන හැදලා ඒක මේ පාවල ඇති වෙයි කියලා බලමු ටේබ්ලට් හොයන්නත් වෙනවා ටේබ්ලට් නම් එක හොයන්න පුළුවන් ටේබ්ලට් හොයන්නත් පුළුවන් ප්ලේ කරනවා ටිකක් අමාරුයි එහෙනම් ප්ලේ අමාරුයි නේද මචං මේ ගේම් එකේ මොකක් හරි බග් එකක් හින්දාද කොහොම හරි දන්නේ ඒ කියන්නේ දැන් හිතපන් මම මැප් එක වටේ මේ තියෙන දැන් මට ප්ලේ තියෙන දැන් මීටර් බං හරිද ප්ලේ තියෙන දැන් මීටර් කියන්නේ ප්ලේ බං එකම තැන ඒ කියන්නේ එකම තැන මම ගේම් එක රීස්ටාර්ට් කරලා ආවට පස්සේ ආයෙ දෙවෙනි පාරක් මම හිතා මට ගන්න පුළුවන් ඒක හරි නේද මේ ඇති මේක තමයි එන පාර මචං හරිද මට හිතෙන්නේ මේ පාර ඇති කියලා මේ පාර මේක දාන්න කොනකට කියලා පොඩි ගැටිය ආන මේක රවුම් කරලා අඩ මෙතන රවුම් කරලා ගමු පොඩි තියෙනවනේ සීන් තෝන්න ලයින් එක තියෙනවා මදි hari badannya hari lotion rong tau itu sih ini seneng itu bah ini mawa ada itu medan tak jahan deh ya ini kota anak medan betak kau hari ini lotion itu betak dah mati hari ada itu nanti මේක පැත්තෙන් කියලා බිත්තිය ගන්න ගමු කියලා. අපි ඒකත් හොඳ මේකින් ගහමු මේක තමයි දැනට තියෙන අපි ගාව තියෙන හොඳ මේක. මේ කොයි පැත්තද දෙන්නේ බලමු අපි ඉස්සෙල්ලා. නම අලක් කොනවාද බලමු මේ. ලොකු ඇතිද මට අදුත් වගේ හරි ලොකුට ඇති නේද අස්සන් හදිය අර පල්ලෙහානේ දැන් තියෙන්නේ ඉතින් දාන්න කරන්න ඕනේ අපි දැනට මේ ටික හරි දොර මෙතනට jadi මේව දැන් ඕන මචං අපේ මේ බල්ඩ් එක දැන් ගහලා තියාගන්න පුළුවන් මට උඩට බේස් එක දැන් ඉස්සරහට ඊළඟ වීඩියෝ එක හදාගෙන මම ඉස්සර බල්ඩ් එක ගහලා තියන්න හරි අපිට දැනගන්න පුළුවන් මම වෙනවා කොහොමද මෙතන බල්ඩ් එක ආන්දෝ මම පයින්ේදී චෙක් කරනවා හරි ඔයස් මේ පැත්තට ගහනවාට බිත්තිය පැත්ත
පොඩ්ඩක් වෙන්නට. තව මේ පැත්තද ලස්සන කොහොමද කියලා. මේක මේ මොකද්ද බා? අපිට මේ පැත්තත් හොඳයි. මේ පැත්තත් හොඳයි වගේ. මේ පිටට එන්නේ කියලා පැත්තක් එහෙම තියනවාද බා? වෝල් එකේ. දෙකක්ම ගන්න පුළුවන්. ඉතින් පැත්තක් ගාලා නේද හරි පැත්තේ එන්න ඕනේ කියලා. දැන් බිත්ති ගාන නම් ඔක්කොම එකපාර ගහන්න ඕන. මොන විදියද ලස්සන. ගයිඩ් එක එපා බා. මට හිතනවා මචං මේ පැත්ත ආවනම් හොඳයි වගේ. හැබැයි පේන්නේ නැහැ වගේ නේද? මේ බිත්ති වල දැල්ලගේ පේනදී පොඩි ලක්ෂණක් තියෙනවා. ඈතට බලමු ටිකක් ඈතට ගිහිල්ලා අපි. ඕනේ. අර දැන් අඳුරට පේන්නේ නැහැ වගේ. මම හිතන්නේ මේ බිත්ති ටික අපි එළියට දාලා ගහමු. නේදම හරියට. ආඩෝට ආපොට්ටේ. හරි. ඒ විදිහට තමයි හරියන්නේ. අපිට පේනවා නේද දැන් වීඩි ස්ට්‍රීම් යන පාර. දැන් නම් අපිට ජීවිතේ යන්නේ. අයිනේ ටික. baru deh ini dia karena itu katanya udah kan belum kawan kemarin kan asli kira hari ini ඊට පස්සේ යාළුවනේ හදවත අපි මෙතන රවුන්ඩ් වෝල් එකක් තියෙනද මොන්නේ ඒ ෆ්ලෝ මම හිතන්නේ අපිට කියලා වෙන තැනක් වෙනවා රවුන්ඩ් කියලා ගහලා නෑ හරි ආඩෝ what the hell බං දැන් මේ විදිහට ගහන්න පුළුවන් හරිද ඒක විතරයි එන්නේ බං හරිද රවුන්ඩ් වලට අපිට එන්නේ මචං ඒක ලස්සනයි හරිද රවුන්ඩ් වලට හැදුවා ලස්සනයි එහෙනම් නැත්නම් ඕන කුඩයක් වෙන්නේ ඉල කොටුවටම ගහමුද බං කොටු හැඩයක් එන්නත් එක්ක කොහොමද බත් ඵලය තෝත් ඵලයක් මෙතන නේද පිටදෙන්න මම කොටුවම ගාව මට නැත්නම් යාර වෝල් එක නැත්නම් කෑත්තයි වගේ ඒක දෙන්න බලමු රවුන්ඩ් වෝල් එකක් අපිට දෙන්නවා ඒක නෑනේ බා බලුවදී අර බලන්න මේ වින්ඩෝ වලක් නිකන් හරි වෝල් එකක් නෑ මේ ෆයින් වෝල් එක මේ රවුන්ඩ් ෆ්ලෝ තියෙනවා මචං ඕම කියලා අනේ ඒ ස්ටීම් වලින් බා ස්ටීම් වලින් ඔක්කොම තියෙනවා මොකද හිතන්නේ මේන් කක් දැම්මොත් මේ වින්ඩෝ එක ලොකුවට දෙන අර කියලා මොන මදි වගේද දෙන්නන්න ඔය හිල මදි වගේ නේ ඒක ලොකුවට දෙන්නේ හරිද හරි වින්ඩෝ එකක් තියමු
what the heck ඒක නේ අපි ඒ දෙනකම් අපිට කවුල වෙන්න ඕන කොයි හරි එහෙම ලොකුවට කවුලු දැම්මොත් චාටර් වෙයි ඒක. ටිකක් ඕනත් එක්ක නැත්තම් කොට අවුල් වගේ. මේකක් දානවාද නැත්තම් අනිත් වින්ඩෝ එක දානවා. ඒක මේක යන්න හරි කියලා මචං මොකද මේක රවුම් වල A feat of miniature engineering, that one. බලන්න පොඩ මම අර පොඩ පිට පැත්තට පෙනුම නිසා මචං ඒක ලයින් එකක් එනවා හරියට. ටෙන්ඩ I think it's a better pattern. better ඒක හොඳයි වගේනේ. මොකද මම කියන්නේ හොඳට පේනවා කියලා. මම තියෙන යූස් කරන්නේ බා. යූස් කරනවා. මේක හරවන්න පුළුවන්ද බා? මේක පිටට දාලා එතන මොකක් හරි වෙනවක් තියෙනවා. ඒක පිට පැත්තට දාන්න. මට හිතෙන්නේ එළියට එන්න ඕනේ ඊතලේ ගහලා තියෙන එළියට වගේ. ඇතුළට දෙකේ මොකක් හරි ඕන ලබ්බා. ගොඩක් දැම්මම පස්සේ කේස් නේ කියලා. ඉතින් බලන්න පස්සේ එනකනම කවුරුවත් තියන හොඳ නම් මචං වාස්තු විද්‍යාවේ එහෙම කියලා දෙන්නේ හොඳ නැහැ කියලා. හරිද? විද්‍යාව බඳින්න නැතන. මේක oh nice. මේකෙන් අපිට කොපියක් ගන්න පුළුවන්. අන්න පැටියෝ ඔයා වැරදි කරනවා හිතෙන්ට මදි වෙනවා. බලන්න වෝල් කැලලක් තියෙනවා. flow එක flow half wall නේ. GG's guys, එතන ඩවුලක් නැහැ පුතේ කියලා හිතමු අපි. එතන හැදි අවුලක් නැහැ නේද පොඩි ටිකක්. ගැටියක් තියෙනවනේ. දැන් නේව මගේ හිතේ හරි ඩිසයින් එමෙතේ යන්න වෙයිද මේ වැස්සෙන් බෑනේ. නයිස්. හරි. අවුලක් නැහැ වගේ. උන්ට අපිට අර කොටුව දාලම ගන්න තිබුණා හරි නේද බයි. කොයි කාතේකට කොටුව. මම කොටුව ගහන්න හිටියේ නේ. හරි නයිස්. කියන්නේ කොටුව ගහලා නේ මම දාලා තියෙන්නේ. බෝවරෙන් මෙතන. බග්ුණා. අන්ට කොටුව වෙන්න ගයිද? සාමාන්‍යයෙන් කොටුව නෑ වගේ මම හිතන්නේ. බෝවරෙන් මෙතන. බලමුද? තාම වැඩ ඉවර නෑ බොයිස්. තාම පටන් ගත්ත විතරයි. ඒක කොටු හැදෙන්නේ කාමන් නෑ බා. පිටියක් අර උඩ හැරින් යන්න දෙකුක් කාඩ වෙන්න මොකක් කරලා ලයින් එක ගහලා ඔඩිය අපි වටේන් බලන්න පුළුවන්. ඉතින් පොඩි තව මේ වගේ පොඩි කැලලක් රවුන්ඩ් එකක දෙකේවල් දොර වල ටික. ඒක තව මේක මෙහෙට ඇදින්න ඕනේ බා. මන්නම් කියන්නේ.
අවුලකුත් නෑ. හැදීගෙන එද්දි තමයි හරියන්නේ මේ. අපි ගෝල්ද ඉස්සන් නේද? මේකෙන් කොපියක් කරගෙන අපි උඩට හදාගන්න. හරි. අන්න එතන පොඩි කෝස් එකක් කොස්සක් එනවා මචං. This counts as research, right? මේකම කොපියක් කරගත්තා. එතනට ගිහුවා. එතනට ගිහුවා. එතනට ගිහුවා. එතනට ගිහුවා. එතනට ගිහුවා. හරි. එතනට ගිහුවා. එතනට ගිහුවා. එතනට ගිහුවා. එතනට ගිහුවා. එතනට ගිහුවා. එතනට ගිහුවා. මේකම දෙකක් විතර හදලා බලමු අපිට තව ඕල් ඕනම කොහොමද. what the hell boys game play එකට පොඩ්ඩක් fucked up වුණා. මොකද මම මේ කන්සෝල් එකට කනෙක්ෂන් එක දීලා තිබ්බ ෆෝන් එකේ හොස්පොට් වලින් මගේ ෆයිබර් රවුටර් එක මම හිතන්නේ මේ ගහක් කඩන් වැටලා ගෙවල් එක පොඩ්ඩක් අවුල් ගිහලා මේ ඒකෙන් තමයි කෝල් එක ආවේ. මම මොකද උදේ කම්ප්ලේන් එකක් දැම්මට පස්සේ මේ ඒකල හදන්න දැන් තමයි කෝල් එකක් දුන්නේ. කියන උදේ කියන්නේ දැන් වෙලාව මචං බලමු අපි වෙලාව 2යිනේ 2යි කියන්නේ මම 10ට විතර දැම්මේ. පැය 4ක් ඒගොල්ලෝ කතා කරා. ඒකේ අවුලක් තියෙලා නැත්තම් මට මේ ගේම් ප්ලේ කට් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කෝල් එක ආවට අවුලුනේ ඒක. අපි එතන ඉඳලා සේව් වෙලා තිනවා. එතන ඉඳලා වීඩියෝ එක කන්ටිනියු කරමු. ඊළඟ දවසේ මම මේක පාර්ට් 1 හැටියට දාන්න. මොකද අපෝ කම්මැලි බඩු ටිකක් හොයාගෙන තව අපිට පයින් නීඩල්ස් ඕන, තව VD stem ඕන, තව මම පැලට් 4-5ක් විතර ගෙනහැල්ලා ලෝඩ් කරලා අපි බිත්තිය වඳින්න පටන් ගමු. ඒතර ටෙබ්ලට් උත් දාලා තව අර ගහට කරලා තව මට ඕන විදිහට පළලට හදලා අපි මේ කරමු වැඩේ. මම හිතනවා වැඩේ හරියටි කියලා. එතකොට ඔයගොල්ලෝ මතකද කමෙන්ට් එකක් දාන්න. ගේම් ප්ලේ එක හොඳ නම් එක්ක ඕන අරකක් තියෙනවා නම් මොකක් හරි ගමන් නැහැ. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. වෙන්න ඕන. ඒ කියන්නේ මොනවද වෙන්න ඕන? ඔයගොල්ලෝ හිතන්නේ කොහොමද හැදෙන්න ඕන වගේ ලයින් එකක් මොන හරි අපි කරන්න ඕන වගේ ලයින් එකක් ඔයාලා මොන හරි හිතනවා නම් කියන්නේ අපි තට්ටු දෙකට අපිට ගහන්නත් පුළුවන්. මගේ අයිඩියා එකක් තියෙනවා තට්ටු දෙකට ගහන්න. ඒක හොඳයිද නැත්නම් වටේටම ගහමුද? වටේට කොහොමත් වටේට වදිනවා. ඒ නැතත් අපිට තට්ටු දෙකම වටේට ගහන්න පුළුවන්. ඒතකොට නම් අපි ගොඩාක් ඉදෙනවා කිසිම අවුලක් නැතුව. ෆවුන්ඩේෂන් එක ඔක්කොම ටෙබ්ලටුයි ප්ලේ දාලා හැදුවා හයියටම මචං. ආයේ වැටෙන්නේ නැහැ. භූමිකම්පාවක් ආවත් එහෙම වැඩේ සිද්ධ වුණේ අපේ. කැමති මතකතෝ අපිත් සෙල්ලම් ගන්න බිල් කරන්න කැමති ඉන්නවා නම් සර්වයිවල් ගේම් එක ගන්න. මේ ගේම් එක දාගෙන තියෙන බයි කරලා තියෙන කවුරුට ඉන්නවා නම් අපිත් එක්ක සෙට් වෙන්න, මාත් එක්ක සෙට් වෙන්න සෙල්ලම් කරන්න පුළුවන් ඔයාලට. අපි අතලේ බිල් පාරක් කරගෙන ගේම් එක දිගටම මේකලෝ අප්ඩේට් එයි. අප්ඩේට් වලින් පස්සේ අනිවාර්යයෙන් මම ගේම් ප්ලේස් දානවා. ඒ කියන්නේ දැනට ගේම් එක ඒ කියන්නේ ගේ හදන එක විතර දැන් කරන්න තියෙන මචං. දැනට ගේ හදන එක විතරයි. ඒ කියන්නේ තව මැප් එක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න තියෙනවා. ඒකයි ගේ හදන්නයි වැඩ ටික විතරයි. මම ඔක්කොම ටික ඉවර කළා මචං. අන්තිමට ගේ හදන්න ගත්තා. මොකද මිෂන් ටික මාත් සෙල්ලම් කරපිට කරානේ මිෂන් ටික ගහන ඕනකෝ. එයා වැඩි එච්චර ගෙවල් හදන කැමති නැහැ. කම්මැලි. ඒ කියන්නේ මේ ගෙවල් හදන එක වෙනම සීන් එකනේ බා. ඒක වෙනම සීන් එකක් ඉඳලා කවුරුත් කැමති නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේකට කැමති නම් මතක ඇතුව සෙට් වෙන්න කැමති නම් මැසේජ් එකක් හරි දාන්න, කමෙන්ට් එකක් දාන්න. අපි සෙට් වෙමු කියලා. ඊට පස්සේ මම මොකක් හරි ක්‍රමයකින් නම්බර් එකක් හරි මොකක් හරිම දාලා කන්ටැක්ට් කරගෙන අපි සෙට් වෙමු. ඊට පස්සේ මේගොල්ලෝ මේ ගේම් ප්ලේ එක සෙට් මම කිව්වා. ගේම් ප්ලේ එක බලුවා නම් මචං එන්ජොයි කරා නම් හරි හොඳක් තියෙනවා නම් හැදෙන්න ඕන කොහොමද වෙන්න ඕන කොහොමද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න. කමෙන්ට් එකක් සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන සෙට් වෙලා නැත්නම් බොයිස් ලයික් කරට අපි එනන් ගිහලා GG's